good morning. ඔන්න අද අලුත් දවසක්. අපි මේ දැන් ඉන්නේ දිල්ලි වල. ඉතින් ඊයේ අපි කරේ මනාලි වල ඉඳලා දිල්ලි වලට එන එක. ඒ ට්‍රිප් එක පැය 12ක් 13ක් විතර දිග ට්‍රිප් එකක්. ඉතින් අපි මොනවත් වීඩියෝ කරෙත් නැහැ. අපි දිගටම කාර් එකේ තමයි ඩ්‍රයිව් කරගෙන එන එක තමයි තිබ්බේ. ඉතින් දැන් අද අපේ ප්ලෑන් එක දිල්ලි වල ඉඳලා අග්‍රවලට යන්න. අග්‍රවල බලන්න දේවල් කීපයක් තියෙනවා. අග්‍රවල ප්‍රසිද්ධම ටාජ් මහල් තියෙනවා. ඒ වගේම අග්‍රා ෆෝර්ට් එක තියෙනවා. ඉතින් අද අපි අපේ ප්ලෑන් එක දැන් උදේ 10 විතර වෙලා තියෙන්නේ. ඉතින් ප්ලෑන් එක තියෙන්නේ මුලින්ම අග්‍රවලට යන්න. අග්‍රවලට ගිහිල්ලා අද අග්‍රා ෆෝර්ට් එක බලන්න. ඊට පස්සේ අද අග්‍රවල නැවතිලා හෙට උදේම ටාජ් මහල් බලන්න. ඔන්න ඉතින් අද දවසේ අපි මුලින්ම බලන්න යන තැන තමයි අග්‍රා ෆෝර්ට් එක. අග්‍රා නගරයේ බලන්න තියෙන ලස්සනම තැන් වලින් එකක් තමයි අග්‍රා ෆෝර්ට් එක. ඉතින් මේක UNESCO World Heritage එකක් විදියට නම් කරලා තියෙනවා 1900 ගණන් වල. මුලින්ම කියන්න අග්‍රා ෆෝර්ට් එකේ ටිකට් ගැන. අග්‍රා ෆෝර්ට් එකට අපිට ටිකට් වලට එක්කෙනෙක්ට ඉන්දියන් රුපියල් 90ක් ගියා. ඉන්දියන් රුපියල් 90 උනේ ඇඩ්මිෂන් ෆී එක රුපියල් 40යි. ඊට පස්සේ අග්‍රා ආකියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකෙන් තව ගහන ටුවරිස්ට් ටැක්ස් එකක් තියෙනවා රුපියල් 50ක. මේ දෙක එකතු වුණාම ඉන්දියන් රුපියල් 90ක් තමයි අපිට එක්කෙනෙක්ට ටිකට් එකකට උනේ. මේ ගාන සාක් කලාපයේ රටවල් වල පාස්පෝර්ට් තියන අයට විතරයි. සාක් කලාපයෙන් පිට රටවල් වල පාස්පෝර්ට් තියන අයට ගාන ඊට වඩා වැඩි. Madam, we need guide. Excuse me, sir. Go with the guide, sir. Government guide. What about with the guide, sir? මෝගල් අධිරාජ්‍යයේ ප්‍රධානම බල මූලස්ථානය තමයි අග්‍ර බලකොටුව. මේකේ හරිම විශේෂ ලස්සනම දේ තමයි මේකේ පාවිච්චි කරලා තියෙන මේක හදන්න පාවිච්චි කරලා තියෙන රතු පාට මේ ගල් එක. මේකට ඉංග්‍රීසියෙන් කියනවා රෙඩ් සෑන්ඩ් ස්ටෝන් කියලා. අග්‍රා ෆෝර්ට් එක ඇතුලේ අග්‍රා ෆෝර්ට් එක තමයි අපේ අග්‍රවල පළවෙනි ඩෙස්ටිනේෂන් එක උනේ. ඉතින් මේක ඇත්තටම මාර ලස්සනයි. ලොකු ෆෝර්ට් එකක්. අපි තාම ඇතුලට ආව විතරයි. තව ගොඩාක් ඇවිදින්න තැන් තියෙනවා. ඇවිදලා ඔයගලන්ට වීඩියෝ එකක් පෙන්නන්න. අක්බර් රජතුමා, ෂාජහාන් රජතුමා, ජාන්ගීර් වගේ අපි නම් අහලා තියෙන රජවරු ඉන්නවානේ. ඉතින් මේ වගේ නම් අහලා තියෙන හුඟක් ප්‍රසිද්ධ ජනප්‍රිය රජවරු ගොඩාක් මේ බලකොටුවේ ඒගොල්ලන්ගේ අධිරාජ්‍යය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේක ඇතුලේ එක බලකොටුවක්වත් එක මාලිගාවක්වත් විතරක් නෙවෙයි තියෙන්නේ.
මේක ඒගොල්ලන් කියන විදියට මේක බිත්ති වලින් වට වෙලා තියෙන පොඩි නගරයක් වගේ කියලා තමයි කියන්නේ. ෂාජහාන් රජතුමා ටජ් මහල් හැදුවේ මුම්තාස් එයාගේ බිරිඳ වෙනුවෙන්නේ. ඉතින් රජතුමා එයාගේ අන්තිම කාලේ එයා මැරෙනකම්ම ගත කරලා තියෙන්නේ මේ අග්‍ර බලකොටුව ඇතුලේ. ටජ් මහල පේන විදියට තියෙන මාලිගාවක තමයි එයා ඉඳලා තියෙනවා කියන්නේ. තමන්ගේ බිරිඳ වෙනුවෙන් හදපු ටජ් මහල බලාගෙන තමයි එයා ජීවත් වුණා කියලා තියෙන්නේ එයාගේ අන්තිම අවුරුදු ගාන. බිසෝවරුන්ට හදපු මාලිගා, සාමාන්‍ය මිනිස්සුන්ට අධිරාජ්‍යවරු මුණ ගැහෙන්න පුළුවන් විදිහට හදපු ගොඩනැගිලි, එතකොට කාර්යාල, මුස්ලිම් පල්ලියක්, ටජ් මහල් පේන විදියට හදපු මාලිගා, එහෙම ගොඩාක් එක එක විදිහේ ගොඩනැගිලි මේ බලකොටුව ඇතුලේ තියෙනවා. ඉතින් මං කියවනේ මේකේ ලස්සනම විශේෂම දේ තමයි මේක හදන්න පාවිච්චි කරලා තියෙන රතු පාට ගල් එක කියලා. සමහර තැන් ඒ විදියට ගොඩක් තැන් ඒ විදියට රතු පස් ගල් වලින් හදලා තිබ්බට මුළු බලකොටුව පුරාම තියෙන බිල්ඩින්ග්ස් මේ විදියට රතු පස් ගල් වලින් නෙවෙයි හදලා තියෙන්නේ. සමහරක් කොටස් කීපයක් තියෙනවා සුදු මාබල් වලින් හදපු. ඉතින් මම කියවලා දැනගත්තු විදියට ෂාජහාන් රජතුමා ගොඩක් සුදු පාට බිල්ඩින් වලට කැමැත්තෙන් හිටපු එක්කෙනෙක්. ඉතින් එයානේ ටජ් මහලුත් හැදුවේ. ටජ් මහලුත් සුදු පාට ලස්සන මාබල් වලින්නේ හදලා තියෙන්නේ. ඉතින් කියවලා දැනගත්තු විදියට මේක ඇතුලේ තියෙන සුදු පාට මාබල් වලින් හදපු ගොඩනැගිලි ෂාජහාන් රජතුමාගේ රජ කාලේ හදපු ඒවා කියලා තමයි තිබ්බේ. ඉතින් ඔන්න ඔහම තමයි හොඳයි අග්‍ර ෆෝට් එක. අග්‍ර ෆෝට් එකේ විස්තරේ මේකට ඇත්තටම හවසරෝ ගාවොත් මාර්ම ලස්සනයි. ටජ් මහලත් මෙතනට පේනවා. හරිම ලස්සනයි. බලන්න පුළුවන් ඕගොල්ලන්ට මේකේ රතු පාටත් එක්ක ඉරේලිය වටනම මාර්ම මුතුම ලස්සනක් තියෙන්නේ. ඉතින් දැන් ඊළඟට යන්න තියෙන අපිට හොටෙල් එකකට යන්න තියෙනවා. ඊට කලින් අපි පොඩි රවුමක් දාන්න බලනවා. try එකක් දෙනවා. වෙලාව තිබුණොත් පොඩි රවුමක් දාලා හොටෙල් එකට යනවා. ඉතින් මෙතන තියෙන ලොකු ප්‍රශ්නේ මෙච්චර එකක් ලොකුවට හදලා කොහොමද අතු ගෑවේ කියලා. එහෙනම් අපි ගිහලා බලමු ඉස්සරහට. ඔන්න ඉතින් අපි අග්‍රවල අපි නවතින හොටෙල් එකට ආවා. හොටෙල් එකේ නම තමයි අතුල්‍යා ටාජ්. ඉතින් මේ හොටෙල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ රූම් එක තමයි අපි ඉන්නේ. මේකේ අපිට බාත් රූම් එක තියෙනවා, රූම් එකට ඇටැච්ඩ්. ඒකේ එතකොට එසෙන්ෂල්ස් ටික තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට පොඩි මේසයක් එක්ක පුටු දෙකක් තියෙනවා. ඒකක් පීලා චිල් එකේ ඉන්න. Wow. හරිම සීතලයිනේ. කොයි පැත්තේ ටජ් මහල් තියෙන්නේ? හීටර් එක. ඉතින් අපි මේගොල්ලොන්ගේ රූෆ් টොප් එකට ආව ඩිනර් ගන්න. මොකද මේගොල්ලොන්ගේ රූෆ් টොප් එකට ඩිනර් ගන්න එන්න පුළුවන් කිව්වා. එහෙම නැත්නම් පල්ලෙහා ඒගොල්ලොන්ගේ තියෙන ඒරියා එකට එන්න පුළුවන් කියලා කිව්වා කන්න. ඉතින් මෙතන තැන ඇත්තටම නරක නෑ. අතුල්‍යා ටාජ් තමයි හොටෙල් එකේ නම. පල්ලෙහාට දාන්න. ලොකේෂන් එක ඇත්තටම නරක නෑ. ලොකේෂන් එකේ තියෙන වාසිය තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ හරියටම ටාජ් මහල් එකට යන පාරේ. කියන්නේ ඔයාලා දැන් අපි මෙන්න මේ පාරේ තමයි මේ පැත්තට ආවේ අපි.
මේ පාරෙම ඔයාලා මේ විතර පල්ලෙහා තියෙන පාරේ මෙහෙම දිගට ගියාම මේ ඇඟිල්ල පේන මෙන්න මේ පැත්තේ තමයි උදේට ටාජ් මහල් එක පේන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් දැන් මේ කළුවරයි ෆොග් එකයි අනමන නිසා කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒ වුණාට අනිවාර්යෙන්ම උදේට පේනවා වෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි මෙතන තියෙන හොඳේ තමයි මේ මෙතන පල්ලෙහා පොඩි මාකට් එකක් වගේ තියෙනවා. ඔන්න ඔය පාරේ තමයි පල්ලෙහා දිගටම යන්න ඕනේ. පාර දිගට පොඩි කඩ දාලා තියෙනවා. ඔයාලට ඒක එක්ස්ප්ලෝර් කරන්න ඕන නම් ඒකත් පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් කෑම කාලා යන්න කියලා බැලුවේ. පූල් එකක් තියෙනවා ලස්සන. ලස්සන තැනක්. ක්ලීන් හොඳට තියෙනවා. රූම් එක කොහම ඔයාලා දැක්කා. රූම් එක එහෙමත් ක්ලීන්. ඉතින් මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන්. බලමු කෑම කොහොමද කියලා. ඉතින් මෙතන අපි ගත්ත පැකේජ් එක විදිහට අපිට තිබ්බේ ෆික්ස්ඩ් මෙනු එකක්. මේගොල්ලන් ගාව මෙනු එකක් අපිට වෙනම චූස් කරන්නත් තියෙනවා. ඒ වුණාට අපි රූම් පැකේජ් එකට අනුව අපිට ෆික්ස්ඩ් මෙනු එකක් තමයි තිබ්බේ. ඉතින් මේ මෙනු එකට තිබ්බා චයිනීස් ඩිෂස් තෝරන්නත් පුළුවන්. ඉන්දියන් ඩිෂස් තෝරන්නත් පුළුවන්. ඉතින් මේ ටිකේම අපි මෙහෙමයි මේක චයිනීස් ඉන්දියන් කියලා කිව්වට දෙකේම හැමදේම තියෙනවා. ඒ කියන්නේ චයිනීස් වල නාන් චයිනීස් මෙනු එකේ නාන් එහෙමත් තියෙනවා. ඉන්දියන් මෙනු එකේ ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තියෙනවා. ඉතින් එහෙමයි. ඉතින් අපි ඒකේ කම්බිනේෂන් එකක් තෝරගත්තා. සූප් ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ තමනද අපි ගත්තා සූප් ෆ්‍රයිඩ් රයිස් chili chicken and naan. ඒ ටික තමයි අපි ගත්තේ. බලමු රසයිද කියලා කෑම. මේ උඩ නැග්ගහම පෙනෙයි කියලා තමයි කිව්වේ. හැබැයි ෆොග් එක වැඩි මුකුත් පේන්නේ නැහැ. මේ හරිය තව රෙස්ටොරන්ට් තියෙනවා. ලස්සන රෙස්ටොරන්ට්. ඕපන් ඒරියාස් එක රූෆ්ටොප් එක. මේ පැත්තෙන් තමයි පේනවා කියලා කිව්වේ. මම හිතන්නේ අර ඈත ලයිට් දාලා වගේ තියෙන තිත් වගේ මේ ඒරියා එකේ තියෙන එක තමයි තාජ් මහල් එක. කොහොම හරි මේ හෝටලේ ඉඳලා මීටර් 750ක් වගේ තියෙන්නේ අවිදින දුර. ඉතින් හරි ලේසි. මෙතන ඉඳලා අපිට උදේ පාන්දර වුණත් තාජ් එකට යන්න පුළුවන්. අපි ඕඩර් කරා ෆ්‍රයිඩ් රයිස්, chili chicken, butter naan. අපි මේක ඕඩර් කරේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපිට දුන්නා salad. Come on. Chicken නෝරහල්.